මහන්සි වෙන කාලයේදී මහන්සි වෙන්න වැඩි ඔය දේවල් ගැන හිතන්න එපා. මහන්සි වෙලා වැඩක් නැත්තම් ඕවට ප්‍රතිඵල නැත්තම් මහන්සි වෙන මිනිස්සු දිගට මහන්සි වෙන්නේ නැහනේ. ඒ හින්දා මේ වෙලාවේ ඔය කිසි දෙයක් ගැන හිතන්න එපා. වැඩ කරන වෙලාවේ උපරිමයට මහන්සිලා වැඩ කරන්න. තව තියෙන්නේ දවස් 151යි නේද? හෙට ඉඳන් 151යි. 151 කියන්නේ මාර ඉක්මනින් යනවා. මොකද ඔයාලට මතකයි 200යි කියන එකත් අපි පන්තියේ ගියදී මේ ළඟදි වගේ තමයි 200 කියන එකත් මම මතක් කරේ. ඉතින් 151 කියන දැන් හතරෙන් එකක් ආයිත් ගෙවිලි ඉවරයි. මේ කාලේ හොඳටම ඇති හරියට වැඩ කරන මිනිස්සුන්ට මේ කළමනාකරණය කරගන්න හරියට පර්ෆෙක්ට් වෙන්න මේ කාලේ හොඳටම ඇති. ඒ නිසා පුළුවන් තරම් මහන්සිලා වැඩ කරන්න හරියට උපරිමයට වැඩ කරන්න. සියලු ප්‍රශ්න අමතක කරන්න. ප්‍රශ්න විසඳන්න යන්න එපා. එකම දේ මේක දිනන්න තියෙන එකම දේ තමයි ගැම්ම විතරයි. හරිද? තමන්ට මනසින් ඕන නම් මේක කරන්න අනිවාර්යෙන් කරන්න පුළුවන්. මෙඩිසින් ඉන්ජිනියරින් යන්න නෙමෙයි. මේ වැඩේ තමන්ගේ ජීවිතයේ අධ්‍යාපනික අවධිය සාර්ථකව ඉවර කරලා එළියට පැනගන්න තමන්ට ඕන එකමක් ආපු ගමන් ඒක හොඳටම ඇති. හරි? මට ඔයාලා ගොඩාක් කට්ටිය තමන් ගැන වාර අවිශ්වාසකින් අව탁සීරු කරගෙන ඉන්නේ. ගොඩක් ළමයි කතා කරද්දි මට තේරෙන දෙයක් තමයි ලකුණු අඩු ළමයි තමන් ගැන ලොකු අව탁සීරු කිරීමකින් ඉන්නේ. මොකක් හරි හේතුවක් නිසා මේවා පටන් ගත්ත කාලේ ඔලුවට ආපු බරවල් සමහරලාට කවුරු හරි බෑ කියපු ඒවා සමහරලාට මේ අර තමන්ගේ ඔලුවට විවිධ හේතුන් මත වැටිච්ච දේවල් නිසා අර බය වෙලා ඉන්නේ මොකද? අර අලියගේ කතන්දරේ වගේ අර හීලෑ කරන අලින්ගේ තියෙන එහෙම එකක්. හීලෑ කරන අලි පොඩි කාලේදී පොඩි දන්වැල් වලින් බදිනවා ගස්වල. නෑ පොඩි කාලේ ලොකු දන්වැල් වලින් බදිනවා ගස්වල. ඉතින් පොඩි කාලේ ලොකු දන්වැල් වලින් බැන්දාම උන් මොකද කරන්නේ? උන් කකුල එහෙට මෙහෙට කරලා බලනවා කඩා ගන්න පුළුවන්ද කියලා. ඒ කාලේ උන්ට ශක්තිය මදි කඩා ගන්න ඔය දන්වැල්. එතකොට උන් එහෙට මෙහෙට කකුල වස්සලා බලනවා මේ දන්වැල් කඩා ගන්න පුළුවන්ද කියලා. ඒ කාලේ ඔලුවට යනවා උන්ගේ මේක කඩා ගන්න බෑ. දැන් මේක මම හැමදාම try කරනවා කකුලත් දුවාල වෙනවා හරියන්නේ නැහැ කියලා අවුරුදු ගාණක් අවුරුද්දක් දෙකක් ඌ try කරලා අතහැරලා දානවා. ඒත් ඇත්තටම අලියා ලොකු වුණාට පස්සේ අලියා ශරීරයෙන් වැඩුණාට පස්සේ ඌට ඔය දන්වැල ඌට දාන්නේ ඒ දන්වැලම තමයි. තව ටිකක් ලොකු දන්වැලක් දැම්මත් ඔය දාලා තියෙන දන්වැල ඌට ගේමන්න නැතුව කඩන්න පුළුවන්. උගේ ශරීර ශක්තියම ගේමක් නැතුව කඩන්න පුළුවන්. හැබැයි ඌ පොඩි කාලේ ඔලුවට ගිහිල්ලා තියෙනවා මේ පාට ඉතින් දන්වැල කඩන්න බෑනේ. මම බැලුවානේ දකුණු දුවාලනේ විතරයි වෙන්නේ කියලා ඔලුවට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඌ කවදාවත් දන්වැල කඩන්න උත්සාහ කරන්නේ නැහැ. හරිද? ඒ හින්දා මේ අර මොනවා හරි සිදුවීමක් නිසා අවිශ්වාසයක් ඇති වී තිබේ නම් ඒක අයින් කරලා දාලා ෆුල් ෆ්‍රෙෂ් වෙලා වැඩ කරන්න ගන්න. ටිකක් වැඩ කරලා මහන්සි වෙලා මේන් එක්සෑම් එක ලියලා බලන්න. Tamanට තේරෙයි Taman මොන තරම් වැඩද කියලා. හරි? මේන් එක්සෑම් එකට ටිකක් මහන්සි වෙලා ලියලා බලන්න. ඔයා ගැන හිතන් හිටියට වඩා ඔයා මාර පොරක් කියලා වඩ හිතෙයි. කවදාවත් විහිළුවකට තමන්ව අර තමන් විසින් තමන්ට ගෞරව කරගන්න එපා. ගොඩාක් කට්ටියම කරනවානේ. ඒ කියන්නේ අපෝ මට නම් බෑ ඕක. මං කොහෙද මේන් එක්සෑම් එකේ top 15 කියලා එහෙම හිතා ගන්නවා. මට තාම ලකුණු 5යි තියෙන්නේ. අඩු ලකුණක් තියෙන මං කොහොමද top මේන් එක්සෑම් එකේ top 15 එහෙම හිතනවා. ඒ හින්දා තමන්ව අව탁සීරු කිරීම අයින් කළා. ඒක සම්පූර්ණයෙන් ෆ්‍රෙෂ් වෙලා අර පළවෙනි දවසේ ඒරවල අවිලා අයිලන්ඩ් ෆස්ට් ට්‍රෙන් try කරනවා වගේ try කරන්න. එහෙම කරොත් ලොකු ගේමක් ගහන්න පුළුවන්. හරි? ඒ නිසා ඉතුරු ටික කට් කරගන්න එපා. මහන්සිලා වැඩ කරන්න. තව වැඩ කරන්න පුළුවන් අතරම පැය දෙකක් හරි. දැන් මගේ 17 වෙනි පැය. මට තව පැය දෙකක්වත් කොහොමවත් වැඩ කරන්න බෑ. හෙට උදේ ආයෙසරක් මෙතන 2026 තීරි පන්තියක් තියෙනවා. හරි? ඒ හින්දා මේ මටත් තව පැය දෙකක් විතර වැඩ තියෙනවා. වැඩ කරන්න මේ කරපු ටික ආයෙ බලන්න හොඳටම ඇති. ඔන්නම් ආයෙසරක් වීඩියෝ ගුඩින් බලලා එහෙම ඕනෙත් නැහැ. ටියුට් එක නිකන් PDF එක පොඩ්ඩක් පෙරලා බලලා කරපු ගණන් ටික ආයෙසරක් ඔන්නම් බලන්න. හරි? දිගටම live join වෙලා ඉන්න. මේ වචන ටික අහන්න වටින මිනිස්සුන්ට විතරයි මම මේ වචන ටික අහන්න සලස්වන්නේ. මම ඒකයි පන්ති පටන් ගන්නදී වගේ දෙයක් ගැන කියන්නේ. පන්ති ඉවර වෙද්දී විවිධාකාරයේ බාධක වලට අරවට මේවට ගණන් වැරදීම අරවා මේ ඔක්කොම ඉවරලා ඉතුරුනේ සෙට් එක තමයි මේක අහගෙන ඉන්නේ. හරි? එහෙනම් ලොකු ගේමක් ගහමු. මේන් එක්සෑම් එක ලෑස්ති වෙමු. උපරිම ගේමකින් වැඩ කරමු. 100%ක් දෙන්න වාගේ 100% දීලා මේන් එක්සෑම් එක ලියමු.